119 පොලිස් හදිසි ඇමතුම් අංශය ශ්‍රී ලංකා පොලිසියේ ස්වේශේෂී සේවා ඒකකයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම සේවාවේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මහ ජනතාවට ඉතාම හදිසි ඒ වගේම අනතුරුදායක අපරාධ හෝ නීති විරෝධී ක්‍රියාවකදී පොලිසිය සහාය ලබා ගන්නටයි. මෙම සේවාවට දිනකට ඇමතුම් 3000ක් එහෙම නැත්නම් 4000කට වගේ ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි මේ වෙන විට අපිට නිරීක්ෂණ වෙලා සිටිනවා මේ සේවාව ඇතැම් පුද්ගලයන් ඉතා අසාධාරණ ලෙස අවභාවිතය කරන බවට. අපි කියනවා මේ අවභාවිතය මොකක්ද මේ අවභාවිතය කියන්නේ? විශේෂයෙන් පටිගත වෙන මේ හැම ඇමතුමක්ම අසත්‍ය නොමග යවන සුළු ඇතැම් විට ඉඩම් නඩු එහෙම නැත්නම් මූල්‍ය කටයුතු නඩු අල්ලස් නඩු ඒ වගේම වෙනත් පාරිභෝගික සේවාවන් සඳහා වෙන ඇමතුම් යනාදී සියල්ල මෙම 119 සේවයට එක් වෙලා තියෙනවා. මින් ගම්‍ය වෙන්නේ මෙම සුවිශේෂී නොවන ඇමතුම් හරහා ඊටම වැදගත් වන ඊටම අත්‍යවශ්‍ය වන හදිසි වූත් ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි තොරතුරු වලට පොලිසිය මැදිහත් වීමේ ප්‍රමාදයක් අපිට පෙනෙනවා. මේ වන විට මෙම 119 සේවාව අවභාවිත කරන්නන් අපි හඳුනාගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුකූලව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙලෙස මෙම 119 සේවාව අවභාවිත කරන තැනැත්තන්ගේ දුරකථන අංකයන් අපි తాවකාලිකව අවහිර කරන්නට කටයුතු කරනවා. වගේම ඉදිරියේදී ඔවුන්ට මේ සේවාව ලබා ගැනීම සඳහා ඊට ප්‍රස්තාවක් නොලැබෙනු ඇති. අවසාන වශයෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම උත්තරීතර සේවාව සියලුම මහ ජනතාව ඵලදායී ලෙස ලබා ගැනීම සඳහා ඊටාම අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි. බොහොම ස්තුතියි.